සර් GTR එක අර වෙන ජපන් සුපර් කාර්ස් මොනවත් නැද්ද? මේ ඔයාලා දන්නේ GTR එක විතරනේ. ඇත්තටම GTR එක අත්හැරපුවාම තව සෙට් එකක් තියෙනවා. ඒ කියන්නේ හොඳම එකක් තියෙනවා. ඔයාලා හිතාගෙන ඉන්නේ මේ Toyota එකෙන් මේ කාලෙදි ගහන්නේ හොඳම කාර් එක Supra එක කියලා. Honda ගහන්නේ Civic එක කියලානේ. Honda ගහනවා ඒ GTR එකට වඩා හොඳයි සමහර තැන්වල කාර් එකක්. ඒක හැබැයි හයිබ්‍රිඩ් කාර් එකක්. ඔයාලා වැඩි අහලා නැහැ. මේ හයිබ්‍රිඩ් කාර් එකක් ගහනවා මේ ඒක ඇත්තටම Acura NSX කියලා. ඒ කියන්නේ මේ Honda ලගේ ලක්ෂරි ඩිවිෂන් එකෙන් තමයි ඔක් ගහන්නේ. ඕකට එන්නේ ඔයාලා මේ ටිකේ ඔය V8 V6 කියලා සීන් එකක් යන්නේ. අන්න ඒ වගේ මෙයාට තියෙන්නේ V6 twin turbo engine එකක්. හයිබ්‍රිඩ් මෝටර්ස් දෙකක් හෝ තුනක් එක්ක තියෙනවා. මට මෝටර්ස් ගාන මතක නැහැ. එකක් හෝ දෙකක් තියෙනවා හයිබ්‍රිඩ් මෝටර්ස්. මේකත් මේ GTR එකත් මම දන්න විදිහට හෝස් පවර් 570ක් තමයි කම්පැනි එකෙන් එන්නේ. නිස්මෝ එකේ නෙමෙයි නෝමල් කාර් එකේ. නෝමල් GTR එකේ මේකත් 560ක්ද කොහෙද හෝස් පවර් එනවා. එකම පවර් එකට එන්නේ. මේක GTR එකට වඩා සයිස් එකකින් චුට්ටක් පොඩි. හැබැයි මේ වුණාට මේ මාර පෙනුමයි කාර් එක. ඒ කියන්නේ මේ Ferrari එක වගේ පෙනුමට තියෙනවා. ආයේ මේ ඔයාලා මේ ජපන් කාර් කියලා ඊළඟට මේ ඔයාලා හිතන්නෙම නැති වුණාට මේ Toyota ලගේ ලක්ෂරි ඩිවිෂන් එකෙන් ගහනවා Lexus කියලා කාර් සෙට් එකක්. මෙයාලගේ තියෙනවා LFA එක. මේක නම් ටිකක් පරණයි මට මතක විදිහට 2011ද කොහෙද මේකේ ඊය එක. මෙයාගේ තියෙන්නේ 5 litre naturally aspired V10 engine එකක්. මේක තමයි අර කාර් සීන් එකේ තියෙන අර ලෝකේ තියෙන හොඳම සවුන්ඩින් කාර් එක කියලා ගන්න. ඇත්තට මේකේ මේ එන්ජින් එක Lexus ලා එහෙම නැත්නම් Toyota ලා හදලා තිබ්බට මේක ටියුන් කරලා තියෙන්නේ ඔයාලගේ පියානෝ එහෙම හදන සුපර් බයික් එහෙම හදන Yamaha. හරිද? එතකොට GTR එක විතරක් නෙමේ තියෙන එකම ජපානයෙන් එන සුපිරි භාණ්ඩේ මෙයත් එනවා. ඊට අමතරව මේ Lexus ලා නම් තව කාර් කීපයක් ගහනවා. මට මතක විදිහට LC 500 කියලා කාර් එකක් තියෙනවා. ඒක twin turbo V8 හරි naturally aspired V8 ද කොහෙද එන්නේ මට මතක විදිහට. ඊට පස්සේ RCF මේ සෙට් එකක් ගහනවා RC 500 අනම්මන. ඒවත් සුපිරිම කාර්. ඒ කියන්නේ මේ වැඩේ තියෙන අර අපි දන්නේ මෙච්චරයි. අපි දන්න වාහන තියෙන ඔච්චරයි. නැත්තම් මේ Honda ලා ගහන NSX එක. ඒතකොට NSX Acura ලාගෙම තව තියෙනවා කාර් සෙට් එකක්ම. ඒව ඔක්කොම මේ ජපන් කාර් එක. දැන් මේ මොකද්ද RCF එක. අන්න RCF එක BMW M4 එක්ක M3 එක්ක M5 එක්ක කම්පීට් කරන්න පුළුවන් වෙන්න සෙඩන් විදිහටත් හදනවා. එක එක විදි තියෙනවා. පට්ට කාර් තියෙනවා. ඔයාලා දන්නේ නැතුණාට මේ අපිට හිතා ගන්නවත් බැරි ෆීචර්ස් තියෙනවා. ඔය KTM ලා ඔයාලා බයික් පදින්නේ. ඒ KTM ලා ගහනවා තව කාර් එකක් Xbo කියලා එකක්. අහලවත් නැන්නේ. බලන්න ඕනේ. බැට්මොබිල් එක වගේ කාර් එකක් තියෙනවා. නිකන් හොයලා බලන්නකෝ. නිකන් ඉදි කම්මැලි කවන්නේ මේ දවස්වල පොඩි ලොකු වැඩකුත් නැහැනේ. හරි.